හරි අපි බලමු මේ කතාව ගැන. ක්‍රීඩා පිටියෙන් එහා ගියපු ලොකු නාටකීය සිදුවීමක්. ඒක ක්‍රිකට් ලෝකයේ දැවන්තම තරඟාවලියකට තර්ජනයක් වෙලා. මේක තමයි T20 ලෝක කුසලානයේ වටේ දැන් ඇති වෙලා තියෙන තත්වය. මේ බලන්න පාකිස්තාන ක්‍රිකට් බෝඩ් එකෙන් කියපු කතාවක්. කිසිම රටක් සත්කාරක පීඩනයට මුහුණ දෙන්න ඕනනේ කීදා. ඇත්තදම මේ ප්‍රකාශය තමයි එන්න තියෙන T20 ලෝක කුසලානයේ වටේ ගොඩනැගිලා තියෙන මේ දැවන්ත මතභේදයේ මූලිකම කාරණය වෙන්නේ. ඉතින් ප්‍රශ්නේ මේකයි. කොහොමද එක ක්‍රීඩකයෙක්ගේ ගිවිසුම් ප්‍රශ්නයක් මුළු ලෝකෙම බලම් වෙන්න තරඟාවලියක් මෙතරම් අවුල් කරන්න තරම් දුරදිග ගියේ. දැන් මේක තේරුම් ගන්න නම් අපි මේකට උත්තර හොයන්නම ඕන. මොකද මේ කතාවට ක්‍රිකට් බෝඩ් කීපයක් විතරක් නෙවෙයි ආණ්ඩුව පවා සම්බන්ධයි. ඒ වගේම කාලයත් හරිම සීමිතයි. හරි. අපි එහෙනම් මුලින්ම බලමු දැනට තියෙන තත්ත්වය මොකක්ද කියලා. T20 ලෝක කුසලානය මේ වෙද්දී ඉන්නේ ලොකු අර්බුදයක. ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් දෙකක්ම මේක වර්ජනය කරයි කියන තැනට වැඩේ අඩිල්ලා තියෙනවා. මේ අර්බුදයේ කේන්ද්‍රය වෙන්නේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය. ඕන ICC එකට කෙලින්ම කියලා තියෙනවා T20 ලෝක කුසලානය ඉන්දියාවේ ක්‍රීඩා කරනවා නම් එයාලගේ කණ්ඩායම එවන්නේ නැහැ කියලා. ඒ වෙනුවට එයාලා ඉල්ලන්නේ මධ්‍යස්ථ තැනක තරගාවලිය තියන්න කියලායි. හොඳයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මේ తত্ত্বය මේ තරම් දරුණු උනේ කියලා. මේ කැටුම පටන් ගත්ත තැන හරිම පුදුමයි. ඇත්තටම රසවත්ම දේ තමයි එක දේශීය ලීග් තරඟාවලියක ගත්ත පුංචි තීරණයක් හරියට හිමකන්දකින් පෙරලෙන පොඩි හිම බෝලයක් වගේ. ලොකු ජාත්‍යන්තර ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙච්ච විදිහ. මේ සිද්ධිදාමේ දිහා බැලුම පේනවා වැඩේ කොච්චර ඉක්මනට දුරදිග ගියාද කියලා. මුලින්ම මුස්තෆිසුර් රහමාන්ව කොල්කතා නයිට් රයිඩර්ස් IPL සංචිතයෙන් ඉවත් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බංග්ලාදේශ රජයකට ප්‍රතිචාර විදිහට යාළඩ රටේ IPL විකාශනය කරන එක තහනම් කරනවා. එතනින් අතර වෙන්නේ නැහැ. ඊළඟට බංග්ලාදේශ ක්‍රිකට් බෝඩ් එක ඉන්දියාවේ සෙල්ලම් කරන්නේ නැහැ කියලා ICCයට නිල පැමිණිල්ලක්ම දානවා. එක සිද්ධියකින් පටන් අරන් පළගෙනින් ඉන්නේ ක්‍රියාදාමයක් දක්වා මේක වර්ධනය වෙනවා. දැන් මේ ප්‍රශ්නය බංගලාදේශයයි ඉන්දියාවයි අතර විතරක් නෙවෙයි තියෙන්නේ. මේකට තවත් පාර්ශවයක් එකතු වෙනවා. ඒ තමයි පාකිස්තානය. එයාලා කරලියට එනවත් එක්කම තත්වය තවත් උණුසුම් වෙනවා. ඉතින් පාකිස්තානයේ ස්ථාවරය මොකද්ද? එයාලා කියනවා ලෝක කුසලානයට සහභාගී වෙනවද නැද්ද කියලා ආයෙත් සැරයක් හිතලා බලනවා කියලා. ඒ වගේම එයාලගේ අසල්වැසි රට වෙන බංග්ලාදේශයට සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි මුලින් කතා කරපු සත්කාරක පීඩනය කියන කාරණේට විරුද්ධව එයාලා දෙඩිව පෙනී ඉන්නවා. මේක මූලධර්මයක් විදිහටයි එයාලා සලකන්නේ. හොඳයි. දැන් කාලයත් වේගෙන් ගෙවිලා යන නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ඒ කියන්නේ ICC එක මේකට මැදිහත් වෙන්න තීරණය කරලා එයාලා දැන් අවසන් නිවේදනයක් දෙන්නයි සූදානම. ICC එක බංග්ලාදේශ ක්‍රිකට් බෝඩ් එකට අවසන් දිනයක් දීලා තියෙනවා. ඒ තමයි ජනවාරි 21. ඉතින් මේක තමයි දැන් තියෙන තීරණාත්මකම දේ. මේ ඩෙඩ්ලයින් එකත් එක්ක අවසන් තීරණයක් ගන්න එකේ සම්පූර්ණ බර දැන් පැටවිලා තියෙන්නේ බංග්ලාදේශයේ මත. මේ බලන්න දෙපාර්ශ්වයෙන්ම ඉන්න තැන හරියට හිර වෙලා වගේ. බංග්ලාදේශ ක්‍රිකට් බෝඩ් එක කියනවා අපි T20 ලෝක කුසලානයට එන්න කැමති. හැබැයි ඒක ඉන්දියාවෙන් පිට මධ්‍යස්ථ තැනක තියන්න ඕන කියලා. ඒකට උත්තරේ විදිහට ICC එක කියන්නේ ජනවාරි 21ට කලින් එනවද නැද්ද කියලා තහවුරු කරන්න. එහෙම නොකළොත් ඔයාලගේ කණ්ඩායම වෙනුවට අපි වෙන කණ්ඩායමක් ගන්නවා කියලයි. ඒකින් දෙගොල්ලොම තමන්ගේ මතේම ඉන්නවා. හරි. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? අපි බලමු මේකෙන් වෙන්න පුළුවන් ප්‍රතිවිපාක සහ මේකට සම්බන්ධ වෙලා තියෙන අනිත් ප්‍රශ්න මොනවද කියලා. වෙන්න පුළුවන් පළවෙනි දේ හරිම පැහැදිලි. බංග්ලාදේශ නියමිත දවසට කලින් සහභාගී වෙනවා කියලා තාහුරු කලින් නැත්තම් එයාලා වෙනුවට T20 ලෝක කුසලානයට එන්නේ ස්කොට්ලන්ත කණ්ඩායම. ICC එක ළඟ දැනටම මේ plan B එක තියෙනවා. දැන් මේ වර්ජන තර්ජනයට අමතරම මේ තරඟාවලිය වටේ තවත් දේශපාලන ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි වීසා ප්‍රශ්නය. හැබැයි හොඳ වෙලාවට ඒක දැන් විසඳීලා තියෙනවා. මෙන්න මේ 42 කියන ගානෙන් කියවෙන්නේ පාකිස්තාන සම්භවයක් තියෙන ක්‍රීඩකයෝ සහ කාර්ය මණ්ඩල සමාජිකයෝ ගණන. මේ අය එංගලන්තයේ, ඇමරිකාව, කැනඩාව වගේ වෙනත් රටවල් නියෝජනය කළත් ඉන්දියාවට ඇතුල් වෙන්න යාලට විශේෂ වීසා අවසරයක් ඕන වෙලා තිබුණා. ඉතින් යම් අවිනිශ්චිත කාලයකට පස්සේ මේ 40 දෙනාටම අවශ්‍ය වීසා දැන් ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෝ වෙන ආදිල් රෂීද්, සකිබ් මහමූද් වගේ අයට දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව තරඟාවලියට සහභාගී වෙන්න පුරුවන්. ඉතින් මේ ඩෙඩ්ලයින් එකට ලං වෙනකොට මේ මුළු සිදුවීමම අපි ඉස්සරහා ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. ඒ තමයි ක්‍රීඩාවයි දේශපාලනයයි මෙහෙම එකට ගැටෙනකොට අන්තිමට දිනන්නේ කවුද කියන එක. ජාතික අභිමානයේද, දේශපාලන අරමුණුද, එහෙම නැත්නම් ක්‍රීඩාවේ සැබෑම ජීවගුණයේද? ඒක අපිට කල්පනා කරන්න ඉතුරු වෙන දෙයක්.